හලෝ ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද? වෙනද ගේන වීඩියෝ වලට වැඩිය වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. අපේ අලුත් ගෙදර අත්තිවාරමට ගිය වියදම් වල තොරතුරු වගේම මගේ දවස ගෙවන විදිහ ගැනත් මම ඔයාලත් එක්ක අද බෙදා ගන්නවා. ඉතින් මේ වගේ වැඩ කරලා පුරුද්දක් ඇත්තටම නැති වුණාට මට පුළුවන් විදිහට මං ලෙක්චර්ස් නැති දවසක් බලලා අම්මලාට උදව් වෙන්න ගියා. ඔයාලට මං කලින් වීඩියෝ එකක කිව්වත් වගේ මේ අපි දැන් මේ ගේ හදන්නේ දිට්ඨ ආපදාවට අපේ පරණ ගෙදර ඉදිතරලා අධි අවදානම් වුණ නිසා. ඉතින් අපි මේ ගෙවල් හදද්දී එයාලා කියන විදිහටම මේ ප්‍රමිතියට අනුවම හදන්න ඕනි. නැත්තම් ඉතින් අපිට මේවා කඩලා ආයෙම හදන්න වෙනවා. අපි තුන්දෙනා ඉතින් උදේම නැගිටලා කඩෙන් උදේට කන්න කෑමත් අරගෙන දවල්ට එහෙ අපි හදලා තියෙන මඩුව උයා ගන්නවා කියලා කතා වෙලා කඩෙන් උදේට කන්නත් අරගෙන අපි උදේම ගියා. අපි තුන්දෙනා එක්ක ඉතින් අපිට පුළුවන් විදිහට ඉක්මනට වැඩ ටික කරගත්තා. මාත් ඉතින් පුළුවන් විදිහට උදව් වුණා. පුංචි පවුල රත්තරන් කියනවනේ ඉතින්. වර්ගාඩි 650ක ගෙදරක් හදන්න තමයි රජයෙන් අපිට සල්ලි දෙන්නේ. ඒත් අපි මේ ඇඳලා තියෙන ප්ලෑනට අනුව අපේ ගෙදර වර්ගාඩි 1100ක් තියෙනවා. ඉතින් වර්ගාඩි 1100කට ගිය වියදම තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදාගන්නේ. දැන් එන්න බඩු මිල වැඩි වෙන නිසා ඉස්සරහට තවත් ඉතින් බඩු වල මිල ගණන් වැඩි වෙනවා. එතකොට ඉතින් ගියක් හදන්න හරිම අමාරුයි. අපිට ඉතින් දිට්ඨ ආපදාවට ලක් වුණ නිසා අපිට ඉඩමක් එක්ක ලක්ෂ 50ක් අපිට මේකට හම්බුණාට ඒක අපිට සහනයක් තමයි. ඒත් ඉතින් අපි ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන්න ඕනි. අපිට වෙන වැඩක් කරගන්න තියෙන වෙලාවත් ඒකෙන් නැති වෙනවා. ඒත් ඉතින් අපිට මේ පරණ ගෙදර ඉන්න බැහැනේ හැමදාම. වහින සැරයක් ගන්න මේ ඉරිය ඇත්තෙනවා. එතකොට ඉතින් අපිටත් ඉන්න බය නිසා ඉක්මනට මේක හදාගන්න තමයි ඉතින් අපිත් උත්සාහ කරන්නේ. කවුරු හරි කරනවා බලන් ඉඳිනම් වැඩේ ලේසි වගේ හිතුණට ඒක අපි කරන්න ගත්තාම තමයි වැඩේ අමාරුව තේරෙන්නේ. කවදාවත් කරපු නැති වැඩ තමයි මම ওই විදිහට ඔය කරන්නේ. මන් දිහා බලලා ඉතින් hina වෙන්න නම් එපා. හරි ඉතින් මම ඕගොල්ලන්ට දැන් වියදම් ටික ගැන කියන්නම්. අපිට ඉස්සෙල්ලම ගෙපල කපන්න රුපියල් 30000ක් ගියා. ඊට පස්සේ රුපියල් 15000 ගානේ අපි මෙටල් ලෝඩ් 3ක් ගෙනාවා. එතකොට ඒකට 45000ක් ගියා. ඒ වගේම වැලි ලෝඩ් 4මාරක් ගෙනාවා. එකක් 18000 ගානේ. ඒ වගේම සක්කගල් ලෝඩ් 7ක් ගෙනාවා. එකක් 14000 ගානේ. ඔයාලා බලන්න ඇති අපිට මෙච්චර ගල් ගියයි කියලා. අපේ ඉඩමේ පැත්තක ලොකු බෑවුමක් වගේ එකක් තියෙනවා. එතකොට මේ පැත්තට අඩි 12ක විතර උස බැම්මක් අපිට බඳින්න වුණා. ඒක නිසා තමයි ඉතින් අපිට එච්චර ගල් ගේන්න සිද්ධ වුණේ. මොකද ඉතින් අපි ප්‍රමිතියටම හදන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට මේවා ආයෙම කඩලා හදන්න උනහම ඊට වැඩිය ලොකු වියදමක් යනවා. සම්පූර්ණ බීම් එකට 12 කම්බි වගේම අපි 10 කම්බිත් පාවිච්චි කරා. අපිට එතකොට ඒවට 220000ක් ගිහින් තියෙනවා කම්බි වලට. සිරප් කම්බි වලට 58500ක් ගිහින් තියෙනවා. ඊට පස්සේ කණු වලටයි බීම් එකටයි පෙට්ටි ගහ ගන්න ලී වලට 19250ක් ගිහින් තියෙනවා. ඊට පස්සේ එක වියදම් වලට කියන්නේ බයිඩින් කම්බි ලනු බෝල උදළු කැස්ටින් තාච්චි අනම්මනල් එතකොට ලෝඩි හයර් ඒ වගේ දේවල් වලට ඒ වගේම වතුරත් සල්ලි වලට ගන්න. එතකොට ඒ ඔක්කොටම අපිට 26000ක් වගේ ගාණක් ගියා. ඒ වගේම අපිට සිමෙන්ති 75ක් ගියා. ඒවට අපිට වියදම ගියා 157100ක්. එතකොට අපිට මේ සේරගෙම මුළු වියදම අපිට ගිහින් තියෙන අපේ අත්තිවාරමට 7,34,850ක්. ඉතින් ඔයාලට මම අත්තිවාරමට ගිය වියදම් ගැන විස්තරත් කිව්වා. ගෙදර ඉතුරු දේවලුත් හදද්දි මම ඒ වියදමුත් ඔයාලට ඕනේ නම් අරගෙන එන්නම්. ඔයාලට එහෙම ඕනේ නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෙතන අපිත් එක්ක ආපදාවට ලක් වෙලා මෙතන තව ගෙවල් හදන පවුල් ඉනවා 10ක්. ඒගොල්ලොත් අපිට පුළුවන් විදිහට අපි උදව් කරගන්නවා එක එක්කෙනාට. ඒක ගොඩක් වටිනවා. ඒ මනුස්සකම් ගොඩක් වටිනවා. ඒවත් ඉතින් ඉස්සරහට හැමදාම තිබ්බොත් හොඳයි කියලා ඉතින් මං හිතනවා. හැමදාමත් වගේ කියන්න තියෙන්නේ යහපත් ගුණධර්ම වඩන්න, මනුස්සකම් තියාගන්න, හැමෝටම උදව් වෙන්න. එතකොට ඒවත් ඔයාට අපිට ලැබේවි. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවර වෙනවා මේ විදිහට.
මම ආයේ වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.